යන්න සමග ආපසු ඇවිදින්. කාන්තක අංගනේ සිටිනවා. ඔහු ගෝපාදේවිට පැවසුවා මෙතෙක් ඇයවෙතින් මාලද නිමක් නොවූ සෙනෙහස සිතට මා තස්වැසිල්ල කූපා වැයට පවසන්න. පතිනියක ලෙසක් තමා සතු යුතුකම් ඉටු කළ අය හදවතින්ම කුඩා කල සිටම මා සතු අරමුණ හැඳින ඊට එරෙහි නොවී මා වෙත දිරිදුන්නේ ඇය. මා නික්මෙන බව දැන සිටියවුවත් කුමන අයුරකින් හෝ විරෝධයක් අප්‍රසාදයක් පළ කළේ නැහැ ඇය. පෙරදා රාත්‍රිය පවා යම් දිනයක මා සතු අරමුණ සඵලවුවහොත් මුළු මහත් මනුෂ්‍ය ප්‍රජාව උපහාර පුදාවි පරිත්‍යාගයට ඇකි. ගෝපා ඔහු නික්ම යන බව කලින් දැන සිටියා නම් ඇයි ඔබ අපට නොපවසා සිටියේ? අපට ඔහුව වළක්වන්නට තිබුණා. ඔහුව රැඳවීමට තිබුණා. ඔහුගේ නික්ම යාමට පෙර ඔබට එය මා වෙත දැනුම් දීමට තිබුණා ගෝපා. එසේ වුණා නම් මෙවැනි දුකක් නැහැ. කමා කරන්න පියාණනි. කීප දිනක සිට ඔහු තුළ අවබෝධය පහළ නො බව දුටුවා. සසරින් මිදිය යුතු බවයි. මේ සියලු වේදනාවන් නිම කළ යුතු බවයි ඔහු කොයි මොහොතේදී පැවසුවේ. සියලු මනුෂ්‍යයන්ගේ සියලු වේදනාවන් දුක් පීඩාවන් ආදී හදවතින් විඳගත්තේ ඔහුගේම දුකක් තරමට. ඔහු සතුව තිබුණේ උතුම් අරමුණක් පමණයි. මා බාධා කළේ නැහැ ඊට. පීඩා සියල්ල නිම කර සදාතනික සතුට උදෙසා නම් ඔහුගේ පැතුම මාහුගේ වන් අරමුණකට කෙසේද පිට පහන්නේ. මහාමාත්‍ය යුවරජු සෙවීමේ සැලසුම කෙසේද? මහරජුනි, යුවරජු සොයමින් උත්තර දිශාවේ ශාක්‍ය අමිතෝදන, පශ්චිම දිශාවේ කුමාර දේවදත්ත, එසේම දක්ෂිණ දිශාවේ මා විසිනුත් විමසීම් සිදු කෙරෙනවා. එසේනම් මහරජුනි පිටවීමට අනුමැතිය දෙන්න. සුළු පියාණනි. යුවරජු සිද්ධාර්ථ සොයා ඔබ යන ගමන සඵල වුවොත් මගෙන් සියවටනක් ලෙස ඔහුට මේ පුෂ්පය පිළිගන්වන්න. ඔහුගෙන් ඉල්ලා සිටින්න. කුමක් හෝ එක් සිහිවටනක් ගෝපා වෙනුවෙන් ඔහුට නොරදව පාසන්න. යශෝදරා සෑම විටම ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව. යශෝ, මෙහි තනිව කුමක් ගැනද කල්පනාව? පෙර යුවරජු පවසද්දී මාහට වැටමුණේ නැතත් අද ඒ සිතූ විට ඔහු පවසා තිබෙන්නේ සත්‍යයක් බව හැඟුණා. ඔහු කියා සිටී අන්තනක නොවේ දෙවියන් සිටින්නේ. දෙවියන් සිටින්නේ තමන් තුළ බව. ඔහුට අනුව දෙවියන් තමා තුළ සිටී නම් මා මෙතනවත් එහි මූර්තිය අභියසින්ද ප්‍රාර්ථනා කළා වුවත් ප්‍රතිඵල එකයි. එසේම බලාපොරොත්තුවක් කර ප්‍රාර්ථනා කිරීමට මාහට ඉතිරි වෙත්තේ කුමක්ද? යශෝ, අප මනසට එතරම් පීඩා නොදිය යුතුයි. ඒක අද්භූත ස්වප්නයක් දුටුවා.
මනසෙයින් බොහෝ කැළඹී ගියා. කුමක්ද ස්වප්නය යශෝ? මහත් පිරිසක් මැද සිද්ධාර්ථ පහළ වී ඔවුන් සමගම ඔහු අතුරුදහන් වන ආකාරය. ඔහු මා ඉදිරියට පහළ වුණා. ඒත් මා ඔහුට ලං වූ විට ඔහු මගෙන් දුරවස ගොස් නොපෙනී ගියා. මා දුටු මේ ස්වප්නයේ අර්ථය කුමක්ද මෑණියනි? ඔහු කියා සිටියේ සියලු බැඳීම් මනසේ රැඳී තිබූ එක් සිතුවිල්ලක්, එක් හැඟීමක් පමණක් බව. ඒ දුටු පසුව පෙර නොපැවති බියකින් මගේ මනස පීඩා විඳිනවා මෑණියනි. යම් දිනක ඔහු ආපසු දක්නට නොලැබී විට මාට යශෝ මහරජා අපට අවසර නික්මීමට අප දෙව්දහ බලා පිටත් යම් සුදුසු බව තීරණය කළා. සුළු කලත් තව නොහැකිද සිටීම? නැහැ මහරජා, නැහැ. සිද්ධාර්ථ අපේක්ෂාවෙන් මෙහි දෙමසක් ගෙවුණා. අප දැන් නික්මේ අයිතුයි. මෑණියනි, අවශ්‍ය නැහැ කම්පා වන්නට. මගේ ශක්තිය මගේ මෑණියන්. එසේම පියාණන් බොහෝ සෙනෙහස දක්වන්නේ අපහට. කුමක්ද මේ අවසානය? අප නොසැලී සිටිය යුතුයි යමිතා දේවී. මෑණියනි, මට සපුරා විශ්වාසයි ඔහු ආපසු එන බව. ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක් හමු වූ විට මේ අසරණ පක්ෂීන් දකින විට මට ඔබවයි සිහිවින්නේ යශෝ. ඔබේ දසාවත් මීට නොදෙවිනි. අද ඔබේ ජීවිතයට උරුම වුණේ මේ පක්ෂීකු ගිරනම. ඔබ කුමක්ද අදහස් කළේ මංගලනන්දනිය? යශෝදරා, ස්ත්‍රියකට තම පුරුෂයා තරම් පිහිටක් කොයින්ද? ඔබගේ සිද්ධාර්ථ එනතුරු කොතරම් කාලයක් කියා ඔබ බලා සිටින්නද? මහරජුවත් මහා දේවවත් කිසිදා ඔවැනි ප්‍රශ්නයක් අසා නැහැ. එයයි ඔවුන් සිදු කරන වරද යශෝදරා. සිතන්න ඔබම මහරජුටත් තව ටික දිනකින් රාජසභාව නිසා කටයුතු බහුල වේවි. ඔබේ ප්‍රියාදර මෑණියන් ප්‍රජාපති නන්ද ගැන සිතන්නට වූ විට ඔබව මගේ හැරේවි. ඔබත් ඔබේ මව්පියන් සමග දෙව්දා බලා යාමයි සුදුසු. මා පැවසුවේ ඔබට මිදී යන මගක් උවමනා නම්. ඒ මුවගොළු පක්ෂියාත් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නා මංගලනන්දනිය. ඒ පක්ෂීන්වත් නිදහස ඇතත් පියඹා නොයන්නේ ඔවුන් සෙනෙහස හඳුනන නිසයි. අප ඔවුන්ට වඩා උසස් මනසින්. මා සිතුවේ ඔබේ සුභසිද්ධිය. මගේ සුභසිද්ධිය මගේ කුලදෙගුරුන්ට අයත් වන කාර්යයක්. මේ මන්දිරය තුළ මට දැනෙන තනිකම, ඔහු නැති පීඩාව මහට කරුණක් නොවේ. මට ඇති මහත් පීඩාව තමාගේ පුත්‍රයාගේ වියෝව දරාගත නොහැකිව
ඔවුන් දෙදෙනා හදවතින් උසුලන වේදනාව. අප දෙදෙනා මේ මොහොතේ වෙන් කිරීමට සිතන්න එපා නැන්දනිය. යහපත් විසඳුමක් ගැනයි පැවසුවේ මා ඔබට. ඔබට පෙරේක් දිනක මෙවැන්නක් සිදුවන බව මා පවසා සිටියා. ඒ යහපත් විසඳුමක් වන්නේ කෙසේද මංගලා නැන්දනිය? ඔබ උත්සාහ ගන්නේ අප දෙදෙනා වෙන් කිරීමට මේ මොහොතේ. ආපසු ඔබෙම විසඳුම් මට පැවසීමට අවශ්‍ය වන්නේ නැහැ. යශෝ ඔබ කපිලවස්තුවෙන් පරිවා හැරීම මා අවශ්‍යම කළ යුත්තක්. රාහුල සමග ඔබ මේ රැඳී සිටින සිද්ධාර්ථ අපසු පැමිණීමට හේතුවක්. අපගේ යුවරජු ශාන්තව ඔහුගේ පුත්‍රයා නම් තංග දුටුවද ලෝෂිකා? මා කොතරම් වෙලා උත්සාහ ගත්තත් ඒත් පළක්ුණේ නැහැ. කෝ කතාරේ කෝ බලන්න අද පුංචි කුමරුට මිත්තනිය අතින් වගේ කෑම කවන්නේ. ලෝෂිකා කුමරුව මොහොතකට රැගෙන යන්න. යන්න. එන්න කුමරුනි අපි යමු. හරි නාද ඉන්නකෝ අපි යමු. කොමක්ද කරුණ? කුමරුට කෑම දීවත් අවසන් වුණේ නැහැ. මහදේවී විභාවරීට යමක් පැවසීමට අවශ්‍යලු. ඔබට එකවර පැවසීමට අපහසු නිසා මුලින් ඇය මාහට පවසා සිටියා. එසේ පැවසීමට අපහසුව? සියලු අර්බුදයන්ට හේතුව අප නම් සිදූ දේ හොඳින්ම දුටුවා. කොමක්ද ඔබ දුටුවේ? යශෝදරා සහ සිද්ධාර්ථ එක්වූ පසු කොතෙක් අශුභ දේ මෙහි සිදු වුණාද? අපගේ සිද්ධාර්ථ යශෝදරා සමග සිනෙහෙන් බැඳීම මේ සියලු අර්බුදයන්ට, මේ සියලු වියෝගයන්ට මුල් වූ හේතුව. යශෝදරාගේ පැමිණීමත් සමග යුද්ධයකටත් මුහුණ දීමට සිදු වුණා. යශෝදරාගේ භාගයේ තරම කෝසල නරේෂ් ප්‍රසන්නජිත් සමගත් යුදෙව දීමට සිදු වුණා. විවාහයක් කල් දමන්න සිදු වුණා. කුළුඳුල් පුත්‍රයාගේ මංගල ස්නානයත් නිසි පරිදි සිදු කිරීමට නොහැකි වුණා. ඔබ විසින්ම කොතරම් උත්සාහ දරුවද? දිනපතා ග්‍රහ පූජා පවත්වමින් රාහු අපලේ නැති කිරීමට වෙහෙසුණා. කුමක්ද සිදු වූයේ? යශෝදරා රාහු ග්‍රහ නැකතේදීම රාහුලව බිහි කළා. සිද්ධාර්ථ ගෘහවාසයෙන් නික්මුණා. ඔහුව ආපසු කපිලවස්තුවට කැඳවීමට දරන ප්‍රයත්නය ඵල විරහිතයි. විභාවරී, ඒ සියලු දේට යශෝදරාටද දොස් නැකිය යුතු. ඇය මෙහි පැමිණිදා සිටයි මේ සියලු සිදුවීම් අකණ්ඩව සිදු වුණේ. යශෝදරා අපට මූදේවියක්. යශෝ! ඔබ කුමක්ද ලබන සතුට මෙයින්? මහදේවී මංගලාදේවී, ඔබ නිහඬවන්න. මමයි පිළිතුරු දෙන්නේ. ලැජ්ජා විය යුතුයි විභාවරී, ලැජ්ජා විය යුතුයි. මහදේවි සමහරුන් පවසනවා ඔබේ මතකය මිය ගොසින්ද? ලෝකයාගේ අපවාදයන් කුමකටද? අප මුහුණ දුන් සියලු දුර්භාගයන් ඇති වුණේ යශෝදරාගේ හේතුවකින්ද? කුමක්ද දොස් නැගීමට ඇති අයිතිය? ඔබ වුවත් තමාගේ සීමාව දැන කටයුතු කළ යුතුයි. යුවතියක් තමාගේ මවකින් පියාගෙන් වෙන් වූ පසු කුමක්ද ඇගේ නිවහන? ඇය මිය යන තුරුම සිටිය යුත්තේ ඇයගේ ස්වාමියාගේ නිවස තුළ පමණයි. නමුත් ඔබ අද මගේ තුවණියගේ හදවත වේදනාවට පත් කළේ කිසිදු හේතුවක් නොමැතිව. කිසිදු වරදක් නැති අයටයි ඔබ දොස් පැවරුවේ. අසිත මුනිඳුන් සිද්ධාර්ථ ගැන පැවසු අනාවැකිය දැන දැනත් යශෝය තැකුවේ නැහැ කිසි විට. මගේ පුත්‍රයාගේ දෛවය එව්වත්
ඔහු ගැන ඇති සෙනෙහස අත්හැරියේ නැහැ අය. කුමක් සිදුවත් සිතාර්ථ යන බව දැන සිටියහුවත් දරා සිටිය යශෝදරා කිසි කලෙක ඇය ඔහුටම බෙදුණු සෙනෙහස අඩුවක් නොකරම මහදේවි එවන් අදහසක් මුවින් පිට කළේ වැඩිදුර නොසිතා. මට අවශ්‍ය කළේ මා ඇසූ යමක් පැවසීමට. මහදේවි මා තිවුරා පවසනවා යශෝදරා ගැන මා තුළ යලි කිසිදු වැරදි වැටහීමක් නැහැ. මහදේවි අද ඔබ මට කමා කරන්න. සමාව මගෙන් නොවේ. ඇයගෙනුයි ඔබ ගත් යශෝ. යශෝ නාඩන්න මෙහි ඇති වූ සියලු දුර්භාග්‍යයන් මා පැමිණි නිසාද මට තවත් මෙහි සිටිය නොහැකි. මා දෙව්දා බලා යා යුතුයි මෑණියනි. යශෝ එවැන්නක් පැවසීමට පෙර නැතිද ඔබට සිතුනේ කෙසේද ඔබත් නොමැති විටදී අප දිවි ගෙවන්න කියා. ඔබයි රාහුල පුතුයි පමණයි අපට ඉතිරි වී ඇති සැනසුම. ඔබත් අපව හැර ගියොත් මොහොතක්වත් නොහිතමා මිය යමි යශෝ. අද මා ක්‍රියා කළ අයුරු නිග්‍රහයක් මාහටම. ඔබේ දෝෂයක් නැහැ යශෝදරා. එය අපගේ අනවබෝධය. ඔබට නිකරුණේ අප දොස් පැවරුවේ. නැන්දනියට අවශ්‍යයි ඔබෙන් සමාව ගැනීමට යශෝ. මට කමා කරන්න දුවනිය. ඒ අපගේ කුල චාරිත්‍රයන්ට එකග නෑ නැන්දනිය. ඔබ කොමටද මගෙන් සමාව ඉල්ලන්නේ? අප මේ හමුදා සිට ඔබේ ආශිර්වාදය හිමි වුණා මාහට. ඔබ කළ කැපකිරීම නිසා දුවනිය යම් දවසක ඔබේ නාමය මේ ලෝකේ සියලුම ස්ත්‍රීන්ට ආදර්ශයක් වේවි. යශෝ සෑම තැනම පහන් දැල්වලා කුටියම ආලෝකවත් වෙලා. මෑණියනි අප අනුන් පිළිගන්නට පහන් දැල්වනවා. ඒත් මගේ ජීවිතේ පහන් කවදා දැල්වේවිද? යශෝ ඇයි ඔබ ඉවසිල්ල බිඳගන්නේ? මෑණියනි අපත් මේ පහන් වලට සමානයි. පුතුකු නැති විරහෙන් දැවෙන මවක් සහ පියෙක් අනුන් වෙනුවෙන් දිදුලමින් Taman දැවෙනවා. ආදරණීය මවක් තම කඳුළු සංගවා ලේලියකගේ කඳුළු පිස දමනවා. එක් මවක් සුසුම් හෙළමින් තැවෙනවා. ඒත් පුතු ගැන මතකය තවමත් ඇයට සොඳුරු පෙර ලෙසම. එක් ලේලියක් මහලු නැන්දනියටත් ඇයගේ මාමණ්ඩියටත් ආදරණීය රාහුල පුතණුවන්ටත් සතුට බෙදා දෙනවා. මේ පහන් දල්වා බලා සිටින්නේ ඔහු ඒවිද මෑණියනි? ඔහුට අපව අමතක වේවිද? ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන නැවත එන බවයි කීවේ. දිනින් දිනම ගත වුවත් ඔහු පැමිණෙන සලකුණක්වත් නෑ මෑණියනි. මාහට පණිවිඩයක් එවෙත් නැහැ. යශෝ අපේක්ෂාවේ පහන් දල්වන ඔබම ඇයි සැකයේ පවනිනය නිවාලන්න තනන්නේ?
සිතාර්ථ ඒ සියල්ල අමතක කර දමාවේ. එසේ වුවත් ඔහුට ඔබව තම දෙමාපියන් ඔහුගේ පුතු රාහුල කුමරු යටත් වැසියන් අමතක වෙන්නේ නැහැ. ඔහුගේ ගේ හැරගිය සැමගේ දුක් නිවන්නයි. සිතාර්ථ පැමිණෙවි. නිසකයෙන්ම පැමිණෙවි. ඒත් ඔබේ කඳුල පවසන්නේ වෙනම කතාවක්. තව කොපමණ කලක් පීඩා විඳින්නද මෑණියනි? ටිකින් ටිකට මම තව කොපමණ කාලයක් මේ කුටිය සරසන්නද? මේ කුටියේ හිමිකරුට මා අමතක වෙලා මෑණියනි. ඔහු නැවත එන්නේ නැහැ මෑණියනි. කවුරුන්ද මේ රාත්‍රියේ මාලිගෙන් පිට වෙන්නේ? ඔබ දෙදෙනා මෙතනින් පිට වෙන්න. කොහේ යන්නේද නන්ද? සිතුනා මට ඕදන් දෙන්නට ඔබත් මෙහි පැමිණේවී කියා අනිවාර්යෙන්. එසේනම් මෙයත් හොඳින් අසන්න. දෙව්දත් අයියන්ඩිය සමග විනෝදය පිණිසයි යන්නේ. මාගේත් පියාගේ අවසරෙන් තොරව ඔවුන් රිදවාද යන්නේ? රිදවනවා? සිද්ධාර්ථ අයියන්ඩි යද්දියේ තරුණ මද ලෙස සලකා මා රිදවන බව පවසනවා. නවතින්න. කෙසේද ඔබ අයියන්ඩිය තමා සමග සසඳා ගන්නේ? ඔබට තිබේද ඔහුගේ ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ බිඳක්වත්? මේ කැඩපතට හොඳින් නෙබී බලා ඔබෙන් විමසා ගන්න. පිළිතුර ඔබටම සොයාගත හැකි. සත්‍යයි මා ඔහු තරම් ශ්‍රේෂ්ඨයෙකු නොවේ. ප්‍රශ්නය ශ්‍රේෂ්ඨත්වය නොවේ. ඔහු තරුණ වේදෙම තමයි සන්න්‍යාසි ජීවිතයක් ගත කරන්න තෝරගත්තේ. ඔබ සිහිනකින්වත් එසේ සිතුවාද? මවගේත් පියාගේත් සිතුවිලි වටහා ගන්න උත්සාහ කරන්න. ඔවුන් අයියන්ඩියව සැපතට යොමු කළා නිරතුරුවම. එසේ කළේ ඔහු සන්න්‍යාසි වතට පිවිසීමට යන මාර්ගය සමාප්ත කිරීමටයි. ඒත් ඔබ පුරගණන්ගේ ඇසුරට පත්වමින් විනාස මුකයට ඇදී යනවා. අසන්න. සුන්දර කතුන් අපමණ ඔබේ සොයුරාව පැතුවත් ඔහු වසඟයට පත් වුණේ නැහැ. ඔබ දැනගන්න. ඒ පුරගණන් සියල්ලම ඔබේ සොයුරා ඉදිරියේ පරාජය වුණා. ඔබ අයියන්ඩිය සමග සැසඳෙන්නේ කෙසේද? අසන්න සත්‍ය. අම්බ පාලිය පවා ඔබේ අයියන්ඩියට පරාජය වුණා. මඩේ උපන් සෑම කුසුමම නෙළුමක් නොවේ නන්ද. සිතන්න. ඔබට වගකීම් බොහෝමයක්ම තිබෙනවා. මහරජ මහාදේවිය සහ කපිලවස්තු ජනයාගේ රැකවරණය ඔබයි. ඔබයි අපේ අනාගතය මලන්ඩ. නන්ද.
ඔබේ ජීවන මඟ සාදාගත යුත්තේ අනුන්නව ඔබමයි. දැන් ඔබ පරිණතයි. යහපත අයහපත ගැන මනාව වැටහෙනවා. යමු. ඔබ පැවසු දේ සත්‍යයි. මා දන්නවා කළ යුතු දේ නොකළ යුතු දේ අවශ්‍යයෙන්ම. ඔබ යන්න. මා එන්නේ නැහැ. අද මා අපූර්ව ස්වප්නයක් දුටුවා. යශෝ නැහැ මෑණියනි, ඔබම පවසන්න. නැහැ. ඔබ පළමුව පවසන්න. මෑණියනි, මා රැයේ දුටු ස්වප්නය අනුව ඔහු කපිලවස්තුවට පැමිණිලා. තූර්ය නාද සමත පැතිරෙනවා. නිවෙස් පහන් එළියෙන් දෙතුලනවා. විචිත්‍ර රටාම ඇවිලා ඔවුන් පිළිගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටිනවා. දසතින් කුසුම් වර්ෂා ඇද හැලෙනවා. ඔහුගේ මෝන නොවේ, සුන්දර දෙපා පමණයි මා දුටුවේ. ඔබ කෙසේද දන්නේ ඒ දෙපා සිද්ධාර්ථකින්ම බව? දනිමි. එනම් ඔහුමයි. ඉතින් පවසන්න ඔබ දුටු ස්වප්නය ගැන. ඒ රාත්‍රියේ බොහෝ සුවනින්දකට පිවිසුණා. අවදි වූ පසුව සයවසක් තිස්සේ මා මෙතෙක් කිසිලෝ බරින් මිදුනාසේ දැනුණා. ඔහු දුටු පළමු දිනේදී දැනුණු හැඟීම මා අද දින නැවතත් අත්විඳ මෑණියනි. දැනුනේ මා දෙසට පැමිණෙනසයක්. සාතිකයි මෑණියනි, මේ නම් සුබ සිද්ධියක්. සත්‍යයක් යශෝ. උදෑසන සිට මා මනස පවසන්නේ කුමක් හෝ සුබ සිද්ධියක් සිදුවන බවයි. කෙනෙක් සිහිනයක් දකිමින් පසු වෙද්දී අනෙකෙක් මනෝ මායාවෙන් විකල් වෙලා. මංගලා දේවි, අයෙකුගේ සිත් සතුටින් පිබිදෙනවා. ඒත් තවත් සමහරෙකුට කොතෙකුත් ධන ධාන්‍ය සම්පත්තිය ලැබුණත් සතුට සිත් අහිමි. මාට සරදම් කරනවද මහදේවි? නැහැ නන්දිනේනි. මෑණියන්ට කෙදිනකවත් ඇනුම්බස් නුහුරුයි. අද මාහටත් විශාල සතුටක් දැනෙනවා. මට හැඟෙන්න සියල්ල සපුරා වෙනස් වී ඇති බවයි. එසේත් නැත්නම් මා වෙනසලාද? වෙනසක්? මානන් සිතන්නේ. දැන් බලන්න. ගත වූ 10 දින තුල මානන් ඇනවුම් කළේ නව අබරණ හෝ ඔගනාසලු කිසිවක්. මංගලා දේවි, කැමති නම් අසතුටින්ම සිටින්න. තව කෙනෙකුගේ සතුට උදුරා බිඳ තමන් හදන්න එපා. මෑණියනි, මා දන්නේ ඔහුට මේ හිතේ යන හේතුව කුමක්ද කියලා. ඇත්තෙන්ම සිද්ධාර්ථ ගැන කුමක් හෝ තොරතුරක් ලැබේවි. යන්න. ගුරුන්ට ප්‍රණාම දක්වන්න. ආයුෂ නැංවේවා. ස්වාර්ථය නොතකයි ලොවට යමක් දෙන්න. එයයි මවත් පියත් ඔබට දෙන ආශිර්වාදය. අපූරුයි. මෑණියනි, දන්නවද අද දේවදත්ත මාමණ්ඩී ගුරුදේවයන්ට පැවසුවා මට අසුමත යන්නට උගන්වන බව. ඔහු මහලගෙන අස්පිට යන්නට සැමදායන බව පැවසුවා. මා පැවසිය යුතුයි සමටම.
යශෝ කොයි ගින්ද? යශෝ කුමක්ද හේතුව? ඔබ යහනේ නොනිදීමට? අත මාදුටු එක් ස්වප්නයක්. යශෝ කුමක්ද? මෑණියනි, ඔහුගේ මුහුණේ පැවතුනේ බොහෝ වෙහෙසකර පෙනුමක්. ඔහු පෙර කලකිරී සිටි අයුරින්මයි පසු වුණේ. සිද්ධාර්ථ ගැන මනසේ ඇති වුණ හැඟීමක්. නමුත් යම් අරුතක් ස්වප්නයේ පැවතිය යුතුයි. මෑණියනි, තවත් මා දුටුවා කෙසඟ සිරුරක් ඔහුට පැවතුනේ. ඔහු අපෙන් නික්මුණු දා සිට බොහෝ සාදුක් එක් එක් පීඩාවන් දහස්වර උසුලන්නට ඇති. ඔහුට මුණ ගැසෙන්නට ඇති සියලුම බාධා ඔහු මාහට කිසියම් කරුණක් පැවසීමට ගත් උත්සාහයක සංකේතයක්ද? යශෝ, සිද්ධාර්ථ තෝරාගත් මාර්ගයේ ඔහුට ලෞකික සොයන් කොහෙන්ද? ඔහු තෝරාගත් මාර්ගයේ ඔහුට සහායක් වීමට නොහැකි වුවත් මට කළ හැකි දේ කළ යුතුයි. සියලු ආභරණ ඉවත් කර කිසිදු ආසනයක් නොමැතිව සිටීමට මා සිතුවා. යශෝ, එතරම් කටෝර වතක් කුමටද? අග්නිය සාක්ෂි කරමින් අප සුවදුක් එක්ක විඳ ගැනීමට කිවිසියා. අද ඔහු ශරීරයෙන් මාහට බොහෝ දුර වුවත් මා මනසින් නිරන්තරයෙන් ඔහු අසල. ඔහු වෙනුවෙන් මට කළ හැකි කුමක්ද? එය මා සතු කාර්ය. ඔවුන් සිද්ධාර්ථ අමතන්නේ බුදුන් වහන්සේ ලෙසයි. රජගහනුවර යෞවනයන් සිද්ධාර්ථ අනුගමනය කරන්නට රැස් කනවා. තරුණ ජනතාව පවුල් සබඳතා සහ යසයසුරු අත්හරිනවා. සියල්ල අත්හරිනවා. භික්ෂු පාත්‍රයක් ගෙන කසාවතින් සැරසී පිඩුසිඟා දිනකට එක්වරක් පමණක් බොජුන් වළඳනවා. වෙන්නුණු කුටියකයි ජීවත් වෙන්නේ. ඔහු අප අමතක කරන මහාදේවිය. කුමක්ද ප්‍රජාපති? මහරජුනි, යශෝට යශෝදරට කුමක් වීද? ඇය දින ගණනකින් මෙහි පැමිණියෙත් නෑ. කුමක් සිදුවීද? පවසන්නට නොහැකි. ඔබම පැමිණ බලන්නේය. යශෝදරා, කෙමෙක්ද මේ යශෝදරා? කීප වරක්ම පැවසුවත් මා ඒත්
ඔහුගේ වෙතෙන් මිදෙන්නේ නැහැ. මෑණියනි, පියාණනි, මා නිසා ඔබලා දුක් නොවන්න. අපගේ රාජකීය ලේලිය මෙවන් වෘතචර්යාවක පිහිටීම අපට දුක් නොදන්නේද? ඔහුයි මාගේ ප්‍රසාදනය. ඔහු වෙනුවනි මා සැමදා සැරසුනේ. ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ නම් මටත් ඔහු අනුව යා හැකි නොවේද? අපගේ දියණිය මේ කටෝර පොළොවෙහි සයනය කිරීම ඉවසිය නොහැකි. ඔහුගේ භාග්‍ය තමයි මාගේත් භාග්‍ය. නැහැ. ඔබටයි අසාධාරණය සිදුවේ. ඒ අසාධාරණය මෙතකින් නිම වේවි. අමාත්‍ය! එසේ මහරජුනි. පෙනේද ඔබට අනාගත මහරජනගේ ස්වභාව? වියෝග දුක්ඛය අපමණ පීඩාවට පත් කරලා බලන්නගේ ස්වරූපය බොහෝ අනර්ථයන් විසින් පෙළෙනවා. මා ඊට ඉඩ දෙන්නේ නැහැ. වහාම මගධ දේශයට ගොස් ඔබ සිද්ධාර්ථ කැටුවෙන්න. පියාණනි, මා ඔහුගේ මාර්ගයට බාධාවක් විය යුතුද? ඔහුගේ මාර්ගයට කිසිවෙකු බාධාවක් විය යුතු නෑ. හැකි ඉක්මනින් සිද්ධාර්ථ වෙත ගොස් හැකි ඉක්මනින් මෙහි කැඳවාගෙන ඉන්න. ඔහුට ඇවැසි වනවාසය නම් කපිලවස්තු වනයෙහි විසිය හැකි. මේ අසරණිය ගැන ඔහුට පවසා සිටින්න. මේසා දඩුවම් විඳින්නට ඈ කළ වරද කුමක්ද? පියාණනි, කමාව මැනවේ. සිද්ධාර්ථ මෙහි පැමිණියහොත් දැකිය හැකි ඔබට ඔහුගේ රුව සතුටින්. අවැසි නෑ ඔබ මේ විරහව නිසා දිනක් දිනක් පාසා මෙසේ පීඩාවට පත්වන්න. අමාත්‍ය චන්නත් සමග යන්න ඔබ. සිද්ධාර්ථ චන්නට ලෙන්ගතුයි. කඩිනමින් යන්න. එසේ මහරජුනි. යශෝ, එසේ යශෝදරාවන් ඇමතුවේ බුද්ධ ස්වරයයි. මම නැවත පැමිණීමේ දුන් පිළින කඩ නොකළෙමි. රැයෙහි නික්ම ගියමි. රැයෙහිම ආවෙමි ලෙසින් පිළිවදන් දුන්සේක. ඒ රාත්‍රිය බොහෝ දිගු විය. කියා දුන්නේ මිත්තනියයි. ඈ පැවසුවා මේ පියාණන්ගේ ප්‍රියතම තැනවයි කියා. මෑණියනි, ඔබ අද හරිම ප්‍රසන්නයි. හා, ඔබේ පියාණන් අද නැවත පැමිණෙනවා. සත්‍යද මෑණියනි? හා, ඔබේ පියාණන් මාහට සීනෙන් ඒ බව පවසා ගියා. මේ කවර වී ප්‍රකාරයක්ද යශෝ? සිද්ධාර්ථ සන්න්‍යාසියෙකුසේ රළු දිවි ගෙවන බව පැවසුවේ මමයි. ඒත් ඔබ ඔහුව දනුකරණය කරන්නේ. අයියන්ඩි, ඔබට බොහෝ ප්‍රණාමයි. මා මුලා නොකොට ඔබ සත්‍යම් පවසා සිටියා. ඔහුගේ ආයාසය ඇසූතා මගේ සැපවත් සුන්දර දිවිය
මොහොතින් සමාප්ත වුණා. කසාවතින් ඔබ වසන්නට හදන්නේ ශෝකයයි. එහෙත් ජීවිතයට සමුදෙන්න බැහැ. එසේ වුවහොත් ආලෝකේ නැසී යාවි. ඔබේ භාග්‍ය මහාදේවිය වන්නට යශෝ. එහෙත් ඔබ මගේ නැගණියයි. නුඹේ සිද්ධාර්ථ ශාක්‍යයන්ගේ මහා රාජ්‍ය පසක හෙළුවා. එහෙත් මේ දේවදත්තට අවශ්‍යය. එවිට මා නැගණියනී ඔබටයි මා බොහෝ සම්පත් ලබාදී සලකනු ලබන්නේ. ඔය අභිලාෂයන් රාජ්‍යත්වය ගැන සිතීම නොවන සිතුරු කතා පමණයි අයියන්ඩිය. අභිලාෂය පාපයක්ද? ඒත් සමහරුන්ට නම් ඉන් පලක් නැහැ. ඒත් කපිලවස්තුවේ අනාගතය ගැන මා වැළපෙනවා. ඔබේ සිතැඟි ආශා උචිත නෑ රාජ්‍යත්වයට නම්. එසේ නම් උචිත වන්නේ සිද්ධාර්ථගේ සිරිතද? සියලු දේ අතහැරීමද? ඔහු හා හැම විටම තරග කරන්න එපා. ඔහුත් ඔබත් සසඳන්න එපා. මට නොතිබෙන තරම් ගුණකතක් තිබේද සිද්ධාර්ථහට? මහා හස්සීන් නගරේ සැරසරද්දි සුනකයින්ගෙන් පිටවන්නේ බොල් හඬක්. යුවරජ සිද්ධාර්ථ කපිලවස්තුවට පැමිණෙනවා. සම්පූර්ණ කපිල වස්තුවම වර්ණයෙන් සරස. සිද්ධාර්ථ මා පුතුනුවනි. නැහැ මෑණියනි. නැහැ මා එන්නේ. ඇයිද ඔබ නැවතී සිටින්නේ? මේ මගේම පුත්‍රයාද?